ආයුබෝවන් අපේ YouTube නාලිකාවට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද අපි ගොතන්න යන්නේ ෆෝන් කේස් එකක්. ඒකේ විශේෂත්වය වෙන්නේ මම පහුගිය සතියේ කියා දුන්න ෆෝන් කේස් එක ක්‍රොෂේ රේන්ද වලින්ම පමණයි. ඒත් අද කියා දෙන ෆෝන් කේස් එකට අපි ක්‍රොෂේ රේන්ද සහ තැටින් රේන්ද යන දෙකම මිශ්‍ර කරලා ගොතාගෙන තියෙන්නේ. ඉතින් අපි ඒ ෆෝන් කේස් එක ගොතමු. මුලින්ම ටිකක් මහත නූලක් අපි මේ සඳහා භාවිත කරමු. ඉස්සෙල්ලම අපි දන්වැල ගොතාගමු. මේ කටුවේ 2.5 කටුවෙන් තමයි මම මේක ගොතන්නේ. ටිකක් මහත නූලක් නිසා. මෙන්න මේ ආකාරයට දන්වැල ගොතා ගත යුතුයි. අපි දැන් බලමු මේ ප්‍රමාණයට දන්වැල ඇති වේද කියලා. තව ටිකක් ගෙතිය යුතුයිනේ. දැන් මේ ප්‍රමාණය ඇති. අපි ඊට පස්සේ මේක දෙකක් තුනක් ගලවමු අපිට වැඩිපුර ගෙතිච්ච. දැන් අපි මෙන්න මේ දන්වැලට පිරවිල්ල ගොතමු. මුලින්ම කොටු මෝස්තරයකට පුරවමු අපි. මේ ආකාරයට මේ නූල මෙහෙම කටුවේ පටලවලා ඉස්සෙල්ලා දෙකක් පන්නන්න. ඊට පස්සේ අනිත් දෙක මේ ආකාරයට. නැවත දන්වැල් දෙකක් ගොතන්න. දන්වැල් දෙකක් ගොතන්න. නැවත මේ කටුව නූල පටලවලා මේ දන්වැලෙන් මේකෙන් නෙවෙයි ඊළඟ දන්වැලෙන්
ගොතන්න. මෙන්න මේ ආකාරයට දෙකක් පන්නලා ඊළඟ දෙක පන්න. නැවත දංවැල් දෙකක් ගොතන්න. මේකෙන් නෙවෙයි ඊළඟ එකෙන් ගන්න. මෙන්න මේ ආකාරයට ගෙතිය යුතුයි. නැවත දංවැල් දෙකක්. මේ ආකාරයට පිරවිල්ල ගොතන්න. අපි දැන් දංවැල ගොතලා ඉවරයි. මෙන්න මේ ආකාරයට ඒක තිබිය යුතුයි. දැන් අපි දංවැලට කොටු මෝස්තරය ගෙතුවා. දැන් ඒ කොටු මෝස්තරයට අපි ගොතන්න යන මෝස්තරේ පුරමු. මේක ඉස්සෙල්ලම කරන්න ඕන මෙන්න මේ විදියට. අපි දංවැල් 3ක් ගොතන. මේ කොටු මෝස්තරය ගොතලා ඉවරලා දංවැල් 3ක් ගොතන්න. 1 2 3. ඊට පස්සේ මම කටුව වෙනස් කරා. මොකද මේ කටුවෙන් ගොතනකොට ටිකක් ගෙතුම බුරුල් වෙනවා. 2.5. ඒක නිසා මම මේ කටුව මාරු කරා. හරිනේ. මෙන්න මෙහෙම මේක තියෙන එක මෙහෙම කටුව පටලවා ගන්න. ඊට පස්සේ මේ හිටස මේකෙන් මෙහෙම දාලා ගොතන්න. දෙකක් පන්නලා අනිත් දෙකත් පන්නන්න. නැවත එතනින්ම තවත් ගෙතුමක් ගොතන්න. ඒ ගෙතුම් දෙකම එක ළඟ තියෙන්නේ. ඊට පස්සේ මේ අතරට දංවැලක් ගොතන්න. එක දංවැලක්. ගොතලා ඊට පස්සේ නැවත මේ හිස්තැනට මෙතනට මෙහෙම ගොතන්න. නැවත එතනින්ම ඊළඟ පිරවිල්ලත් ගොතන්න. නැවත අතරට දංවැලක් යොදන්න. ආපහු මේ හිස්තැනින් ගොතන්න. එතනට ගෙතුම් දෙකක් යොදන්න. නූල නැවත එතනින් ආපහු ගෙතුමක් ගොතන්න. ඒ හිස්තැනට දෙකක් ගොතන්න. අතරට එක දංවැලක් දාන්න. අපි මේ ආකාරයට මේ ටික ගොතමු. නූල් කිහිප පොටක් මට මාත නූලක් හොයාගන්න අපහසු වුණා. ඒක නිසා මම නූල් කිහිප පොටක් ඔතලා ඒ නූල මහත් කරගත්තා. නිසා පොඩ්ඩක් නූල පැටලි සහිතයි. නැවත ඊළඟ කොටුවට දාලා පිරවිල්ල කරන්න. එහෙම. පසු දංවැලක් ගොතන්න.
අපි ඒ ආකාරයට මේ ගෙතුම ගොතමු. ඒ ගොතපු ගෙතුම මෙන්න මේ ආකාරයට තිබිය යුතුයි. මේ ආකාරයට ගොතාගත්ත දෙවෙනි පේලිය. ඊට පස්සේ අපි තුන්වෙනි පේලිය ගොතමු. ඒ පේලිය ගොතනකොට අපිට මේ ගෙතුමින් දන්වැල් 3ක් අපි උඩට ගොතලා ඊට පස්සේ මේ අපි දෙකක් එක තැනින් ගොතපු එකේ මැදින් දාන්න. මැදින් කටුව යවලා ගොතන්න. නැවත එතනින්ම තවත් ගෙතුමක් ගොතන්න. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ අපි තව දන්වැලක් අතරට ගොතන්න. දන්වැලක් ගොතලා ආපහු අර වගේ දැන් මේ දෙකක් අපි ගොතපු තැන මේ දෙකක් ගොතපු තැනින් මැදින් දාන්න කටුව දාලා ගොතන්න. නැවත එතනින්ම ඊළඟ එකක් ගොතන්න. මෙන්න මේ ආකාරයට. නැවත අතරට දම්වැලක් ගොතන්න. ආපහු දෙකක් ගොතපු තැන මැදට කටුව දාලා ගෙතුම ගොතන්න. අපි මේ විදියට මේ ආකාරයට පේලි 5ක් ගොතා ගත යුතුයි. දැන් අපි ගොතලා තියෙනවා පේලි දෙකක්. මේකයි. පේලි දෙකක් තියෙනවා. තව පේලි 3ක් ගොතන්න. මේ ආකාරයට ගෙතුම තිබිය යුතුයි. අපි එවැනි පේලි 3ක් ගොතලා ඉඳමු. හොඳයි. අපි දැන් මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ පේලි 5ක් ගොතන්න තිබුණනේ. අපි මේ පේලි 5 ගොතලා ඉවරයි. මම නූලත් මෙතනින් කපලා අයින් කරා. දැන් අපිට තියෙන්නේ තැටින් වලින් ගොතන ඒ ගෙතුම මේකට ගොතන්න. මේකට මැච් වෙන නූලක් මම හොයාගත්තා. අපි පොඩ්ඩක් තැටින් වලින් මේකෙදි මම ගෙතුවේ ඒක ඔක්කොම එකම පාටක නූලකින්. නමුත් මේක වඩාත් ලස්සනයි. අපි තැටින් වලින් ගොතන එක පොඩ්ඩක් වෙනින් පාටකින් ගොතමු. මම ඉස්සෙල්ලාම මගේ මුල් පාඩමකින් කියා දුන්නා තැටින් වල මෙන්න මේ මෝස්තරය ගොතන ආකාරය. මම අදත් කියා දෙන්නම් ඒක ගොතන හැටි. මේ විදියට තැටින් කටුවට නූල් ඔතලා මේ නූල මෙන්න මේ විදියට අතේ රඳවා ගන්න. බලන්න මේ නූල මෙතනින් මේක අල්ලගෙන මෙන්න මේ ආකාරයට රඳවා ගන්න. අපි ඉස්සෙල්ලා මේකේ එක බිඳුව ගොතමු.
අපි මෙහෙම ඉස්සෙල්ලා ගෙතුම් 5ක් ගොතමු. ගෙතුම් 5ක් ගොතලා අපි ඒකට මේකෙදි අපි ගොඩාක් කොණ්ඩු ගන්නෑ. මොකද එතකොට මේක ඇකිලෙනවා වගේනේ. අපි පැත්තට මේක ජොයින්ට් කරන කොණ්ඩුව තියමු. ඉන්පසු නැවත 5ක් ගොතන්න. මෙහි ගෙතුවයින් පස්සේ අපි ගොතලා අයින් කරපු මේකේ මේක මේ අතට අල්ලගෙන මේ ගොතපු මේක මේ අතට අපි මේ අතට නෙමෙයි අල්ලගන්නේ, මේ අනිත් පැත්තට අල්ලගන්න මේක. මේ ගොතපු ගෙතුමේ මේ මැද තියෙන්නේ මම ඉස්සෙල්ලා පෙන්නේ අපි ඉස්සෙල්ලා ගෙතුම් දෙකක් ගෙතුවේ මෙතනටනේ අපි. මෙතනටනේ. මේ අපි මෙතන ඉන්නේ අපි ගොතලා ගත්තේ. අන්න ඒ තැනට දැන් අපි මේ තැටින් එක ජොයින්ට් කරමු. ඉන්න මම ඔයාලට පෙන්නන්න. මෙහෙම අරගෙන අපි මේ ගොතන කටුවෙන් මේ මැදින් දාලා මේ නූල අපි රඳවලා ගමු. ගොතන කටුවේ රඳවලා. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ අපි තැටින් කතුව මේක ඇතුලෙන් දාලා ගමු. බලන්න. හරිනේ. දැන් අපි ආපහු පෙර විදියට පෙර පරිදිම අපි ගොතමු. පහක් ගොතන්න. තැටින් 1 2 3 4 5 ගොතලා අපි පැත්තට එන කොණ්ඩුව තියමු. මේ රේණුව තියමු මේක. ඊට පස්සේ නැවත 5ක් ගොතන්න. දැන් අපි මේ ගොතපු ගෙතුම ඇදලා තද කරමු. බලන්න. තද කරායින් පස්සේ මෙන්න මේ ආකාරයට තියෙනවා. තැටින් බිඳුව. දැන් ඊට පස්සේ අපි මේ ගෙතුම මෙන්න මේ අතට අපි ඉස්සලා තියාගත් අතට මේ අතට තියලා අල්ලගන්න. අල්ලගෙන ඊළඟට මේ වගේ බිඳුවක් අපි මේ උඩට ගොතමු. මෙහෙම අල්ලගෙන ඒක අපි කොහාටවත් ජොයින්ට් කරන්නේ නැහැ. ඒ බිඳුව ඒ ආකාරයටම ගෙතෙනවා. 4යි 5යි ඊට පස්සේ පැත්තට එන පොඩි රේණුවක් තියන්න. මේක පැත්තට එන නැවත 5ක් ගොතන්න. 3යි 4යි 5යි නැවත මුදුනට එන කොණ්ඩුව තියන්න. කොණ්ඩුව රේණුව තියන්න. 1යි 2යි 3යි 4යි 5යි නැවත පැත්තට එන රේණුව තියන්න. 1යි 2යි 3යි 4යි 5යි මේ නැවත මෙහෙම ඇදලා තද කරන්න. බලන්න දැන් මේ දෙකක් ගෙතලා තියෙනවා. තැටින් දෙක. හොඳයි. අපි මෙන්න මේ ආකාරයට
මේ ක්‍රොෂේ වලින් ගොතපු ගෙතුමට තැටින් වලින් ගොතන එක එකතු කරා. බලන්න මම නැවත කීපයක් ගොතලා පෙන්නන්නම්. මේ මෙහෙම අල්ලන් ඉන්න එක අපි මේ අතට හරවලා මෙහෙම මේ අතට හරවලා මෙහෙම අල්ලගන්න. මෙහෙම අපි තැටින් ගොතන විදියට තැටින් තමයි මේ ගොතන්නේ. කොණ්ඩු 5යි දාන්නේ අතරට. 5ක් දාලා මේක අපි පැත්තේ තියෙන රේනුවට ජොයින්ට් කරන්න. මෙන්න මේ පැත්තෙන් තියෙන එකට. නැවත 5ක් ගොතලා උඩ මුදුනට එන 5ක් ගොතලා මේ මුදුනට එන රේනුව පොඩියට තියන්න. නැවත 5ක් ගොතන්න. ආපහු පැත්තට එන රේනුව තියන්න. ඒ රේනු ටිකක් කොටට තියන්න. ඊට පස්සේ මේ ගෙතුම අදින්න. ඇද්දයින් පස්සේ මෙන්න මේ වගේ බිඳුවක් එනවා. නැවත මේ අතට අපි අල්ලන් ඉන්න ගෙතුම මෙන්න මේ පැත්තට හරවලා මෙතනින් අල්ලගන්න. මෙතනින්. ඊට පස්සේ ආපහු අර විදිය එකක් ගොතන්න. 5ක් ගොතන්න. 4යි 5යි. මේ පැත්තෙන් තියෙන රේනුවට ජොයින්ට් කරන්න. නැවත 5ක් ගොතලා ක්‍රොෂේ ගෙතුමට ජොයින්ට් කරන්න. මේක අපි මේ ක්‍රොෂේ ගෙතුමේ මේ මෙතන මැද තියෙනවා මේ දෙකේ ඒ මෙතනට ජොයින්ට් කරන්න. අපි මෙතන මැදින් කටුව යවලා ක්‍රොෂේ එකට ජොයින්ට් කරමු. නැවත 5ක් ගොතන්න. නැවත පැත්තට එන රේනුව තියන්න. මෙහෙම ඇදලා තද කරන්න. බලන්න ගොඩාක් ශක්තිමත් ගෙතුමක්. මේ ආකාරයට මේක දෙපැත්තට හරව දැන් මේ පැත්තට තියලා මේ පැත්තට හරවන්න ඕන. මෙහෙම තිබිච්ච එක අපි මේ පැත්තට හරවලා නැවත මෙන්න මේ ආකාරයේ පොඩි බිඳුවක් ගොතන්න. 2යි 3යි 4යි 5යි අතරට අපි ගෙතුම් 5ක් ගොතලා මේකෙන්ට ජොයින්ට් කරන්න මේ රේනුවට. නැවත 5ක් ගොතන්න. ඊළඟට මුදුනට එන රේනුව තියලා නැවත 5ක් ගොතන්න. 5යි. නැවත පැත්තට එන රේනුව තියලා 5ක් ගොතන්න. මෙන්න මේ ආකාරයට තිබෙන්නේ. අපි මේක මෙතනට එනකන් ගොතලා අවසන් කරමු මේක. හොඳයි. අපි මේ ආකාරයට ගොතාගත් ෆෝන් කේස් එක දැන් ජොයින්ට් කරමු. ඒකට මේ වාටිය හරි ගාන්ට අල්ලා ගත යුතුයි කියලා මෙහෙම
මේ ටික මේ විදියට මෙහෙම අපි අල්ලගමු. දැන් අපි ඒ ටික ජොයින්ට් කරමු. මේ දෙපැත්තට තියෙන උඩයි යටයි රේණු දෙකෙන් ඉස්සල්ලා අපි ජොයින්ට් කරමු. හරිනේ. ඊට පස්සේ ගෙතුම මෙන්න මේ පැත්තට හරවන්න. දැන් අපි මේ දුඹුරු පාට ටික හරියට ඒක ලයින් එකට එන විදියට ජොයින්ට් කරන්න. හොඳයි. නිම කරගත්තයින් පස්සේ මෙන්න මේක තමයි අපි ගොතපු ෆෝන් කේස් එක. මේකට මේ වගේ පටියකොත් හයි කරගන්න ඕන. ඉතින් මෙවැනි තවත් නිර්මාණ ඔයාලට ඉගෙන ගන්න කැමති නම් මගේ YouTube නාලිකාව subscribe කරන්න.